මේ දිනවලදී IPL පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකෙක් බවට පත්වෙන්නට ශ්‍රී ලංකාවේ එක පන්දු යන ක්‍රීඩක ඉෂාන් මාලිංගට හැකියාව ලැබී තිබෙනවා. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරන ඉෂාන් මාලිංග මේ වෙද්දි තරඟ 14ක් තුල කඩලු 19ක් දවා ගනිමින් මෙවර වැඩිම කඩලුලාභීන්ගේ ලයිස්තුවෙත් 5 වෙනි තැන දිනාගෙන සිටිනවා. ඉතින් ඉෂාන් මාලිංග ගැන බොහෝ ඉන්දිය ප්‍රේක්ෂකයන් මේ වෙද්දි පැසසුම් සහගතව අගයමින් සිටිනවා. ඒ වගේම ක්‍රිකට් විචාරකයන් පවා ඉෂාන් මාලිංගගේ පන්දු යැවීම අගයමින් සඳහන් කරන්නේ හයිදරාබාද් කණ්ඩායමේ තරඟ වෙනස් කරන්නා ඔහු බවයි. ඒ වගේම ඔහුගේ පන්දු සංකලනය අතිවිශිෂ්ට බවද ක්‍රිකට් විචාරකයන් සඳහන් කර තිබෙනවා. සන්රයිසර්ස් කණ්ඩායමේ නායකයා වන පැට් කමින්ස් ඉෂාන් මාලිංග ගැන ඉතා ඉහළින් අගය කර තිබුණා. ඔහු සඳහන් කර තිබුණේද ඉෂාන්ගේ යෝකර් පන්දු, ස්ලෝ බෝල් පන්දු මෙන්ම ඔහුගේ සමස්ත පන්දු සංකලනයම විශිෂ්ට බවයි. ඒ වගේම හයිදරාබාද් කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් ලෙසත් ඔහු තරඟ දිනවන්නෙක් බවද හයිදරාබාද් නායකයා ඉෂාන් ගැන සඳහන් කර තිබෙනවා. ඉතින් මෙලෙස බොහෝ ඇගයුම් ලැබෙද්දී හයිදරාබාද් කණ්ඩායමේ හිමිකාරණිය වන කාව්‍යා මාරන්ද ඉෂාන්ගේ දක්ෂතාවයන් ගැන ඉතා සතුටු වන බව පවසා තිබෙනවා. ඊළඟ IPL තරඟ වාරය තුල ඉෂාන් මාලිංගව ඉතා ඉහළ මුදලක් ගෙවා තම කණ්ඩායමේ රඳවා ගන්නටද ඇය කටයුතු කරන බවයි පැවසෙන්නේ. ඉතින් මෙලෙස IPL පිටියේ දක්ෂතා දක්වන ඉෂාන් මාලිංගට ඉදිරි තීරණාත්මක තරඟ තුලත් සුපිරි දක්ෂතා දක්වමින් සන්රයිසර්ස් කණ්ඩායමට මෙවර IPL කිරුළ දිනා දෙන්නට හැකිවන්නයි අපි ප්‍රාර්ථනා කර සිටිනවා.